ගල් මූසලෝ දෙන්න. මාමා. ලහිරු පුතා. ලහිරු පුතා මොකද මේ පැත්තේ? අනේ නිකන් මාමා මේ කොහොසසා? ඔන්න කාමරේ හිටිය පුතා. උගෙන් ගෙදරට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ. කාලා කන්නිය. මොකද බං අර උඹලා තාත්තට උදේ පාන්දරම පැනලා? උඹ මොකක් හරි අලුගුත් තේරු වැඩක් කරන්නේ උදේ පාන්දරම. නැත්තම් ඒ මනුස්සයා ඔහොම ඉන්නවද? අඩෝ පිස්සුද බං? අනේ පළ මන් දන්නේ නැද්ද පළු? තෝ ගැන? අඩෝ නෑ බං. මට තේ එකක් බොන්න හිතුණා. ඉතින් මං කේදරේට වතුර එකක් දාලා ඉවරලා ගෑස් එක ගැහුවා බං. ඒකයි ඔය. ඉතින් ඒක රෙච්චර මල පැන? නෑ බං. ඒකත් නෙවෙයි බං අවුල. පට්ට වර්චස් වැඩක් උනේ. මං කෝල් එකක ඉඳියේ බං. මටත් ගානක් නෑ නේද? මං කෝල් එකේ ඉන්න ගම මෙහා පැත්තේ ටිපේ තමයි කේදරේ තියලා තිබ්බේ. එහා පැත්තේ ටිපේ අම්ම උදේට කන්නවල තිබ්බ මස් එළිය තිබ්බේ බං. මම මෙහා පැත්තේ ලිපේ ගේදරේ තියලා ඉවරලා අම්මා උදේට කන්නවල තිබ්බ මස් එළිය තිබ්බ එහා පැත්තේ ලිපේ තමයි ගෑස් එක පත්තු කරලා තියෙන්නේ. බලපං වේදී. අවසාන කොහොම හරි කරගඳේදී තමයි දන්නේ බං මුළු මස් එළියම කළු වෙලා බං. පොට්ට ගේස් එක. ඉන්දකින් ගොම්බිජ්ජා. මන් තෝගේ තාත්තා වුණා නම් කපන තෝගේ පුකත් එක්ක. හරි මේ ඒක නෙවෙයි ගෙනාවා සුපිරි පොඩු පාර යවංගෝ විචාර ගිලෙන් තාත්තර ඒ බල්ලෝ මෝඩය හරි බං යමංගෝ ඉජහට චිංගාල ගිහලා ජොයින්ට් එක ගහලමු ඉතින් බඩු පාර හොඳයිද වදිනවද පුතා? සුපිරි බඩු පාර පාලවලේ ජොන්ටගේ බඩුනේ. මාමා තාත්තා තොපි දෙන්නට අද මම ගල් මූසලෝ දෙන්න. Hiri vetuna do as